සාපේක්ෂව වැඩි ඒවා. ඒ කියන්නේ අපි මේවා ගෝලාවට අමු අවස්ථාවේදී නෙලා ගන්නවා. හරිද? එහෙම නැති වුණොත් එහෙම අපිට මේක ගබඩා කරලා තියන්න බෑ. වැඩි කාල සීමාවක් ඉදුණාට පස්සේ අපිට මේක ගබඩා කරලා තියාගන්න බෑ. අන්න ඒක ලොකු ගමකින් ජීවත් වෙන්න ඕනද කියන්නේ එහෙම නෑ. ඉතින් ඒක තමයි කියන්නේ ಗುಣධර්මත් එක්ක හැදෙන මිනිස්සු කොතන ගියත් දියුණු වෙනවා. හරි? අර ඒ ಗುಣධර්ම නැති මිනිස්සු කොහෙට ගියත් ඒ මිනිස්සුන්ට කෙලවෙලා යනවා. ඒකම හැම වෙලාවෙම බලටත් කියන්නේ බලගේ පන්ති වල ඉන්නේ උන්ටත් මම කියන්නේ මේ හැම වෙලාවෙම පුළුවන් තරම් අනිත් මිනිස්සුත් එක්ක හොඳින් ජීවත් වෙන්න බලන්න. හරිද? එතකොට තමයි තව මිනිස්සෙක් ගැන කියා කරන්නේ. නෝට් කියලාගෙන ඉන්නේ උන් ගැන අපිට කියා එකක් නෑ. අපිට වැඩක් නෑනේ. ඒව අපි ගණන් ගන්නෙත් නෑනේ. හරිද? මේ හින්දා ඒ ක්‍රොස් භාවය කියන එක මේ නැති කරගෙන එහෙම යාළු ජීවිතයක් හම්බෙන්න හරියට වෙන්නේ. කොල්ලෙක් වෙන්න පුළුවන්, කෙල්ලෙක් වෙන්න පුළුවන්, අල්ලේ දෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. හරිද? ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒ යාළුකම කියන එක වචනෙන් වෙන්න පුළුවන්. ඒක ආරක්ෂා කරගන්න එක අපේ යුතුකම. හරි? ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒකයි මම කියන්නේ. පන්තියේ අය පොඩි පන්තියේ අය හැම දින එක පන්තියේ විලසේ ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය හැම දින එක පන්තියේ විලසේ අප පොත්වල දුටු රජවරු සිටුවරු වෙන්නයි කවුරුත් සිත් මැව්වේ මල්සේ දඟපා අප පාසැල් ගිය කාලයේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක් අරුමේ අමරලා පොත් තුල තව ඇත එන අය ආයාලු වෙතේ සාමල අමරලා පොත් තුල තව ඇත එන අය ආයාලු වෙතේ අපේම පාසැල අපේම මව විය එදවස් අප හට නැත ආයේ මල්සේ දඟපා අප පාසැල් ගිය කාලයේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ සුළඟේ ලෙලෙනා මල්සේ දඟපා අප පාසැල් ගිය කාලයේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරු